ඇවිල්ලා මොන වැඩ වුණත් මේ ඩිසිප්ලින් එක කන්ටිනියු කරන්න නැතුව මේ විභාගේ පාස් වෙන්න බෑ. දක්ෂ පුද්ගලයෙක් නම් එයා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්නේ නැතුව තමයි නවතින්නේ. එතකොට වැඩේ හරිය ලෝක පරිස්සම්. ඒ දන්නෝ පට්ටම වැඩෙක් ඉන්නවා. කොච්චර වැඩෙක් වුණත් ඌට මේ එක්සෑම් එක පාස් කරලා දොස්තර ඉංජිනේරුවෙක් වෙන්න බෑ. මේ යන්නේ නැත්තම්. ඌ ඇවිල්ලා සුපිරිය වැඩ කියන්නකො පට්ටම වැඩෙක් ආයේ ඌට ඇවිල්ලා වර්ග සමීකරණත් ඌ හිතෙන් ගන්න කියලා හිතන්නකො බෙදෙන්නේ නැති ඒවා. අර ඉනදී දන හොය ඔක්කොම දාලා ගලින්ම උත්තරේ ඩොක් ගාලා තියෙන එකෙක් ඉන්නවා. ඌ ඇවිල්ලා මොන වැඩ වුණත් මේ ඩිසිප්ලින් එක කන්ටිනියු කරන්න නැතුව මේ විභාගේ පාස් වෙන්න බෑ. එතකොට ඊටාම සාධාරණයි. මොකද එයා ඉංජිනේරුවෙක්, එයා ඊටාම දක්ෂ පුද්ගලයෙක් නම් එයා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්නේ නැතුව තමයි නවතින්නේ. එතකොට වැඩේ හරිය ලෝක පරිස්සම්. නැත්නම් ඌ එකෙක් දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වුණාම පාලම් වලින් යන්න අපිට බය හිතෙනවා. ඉස්පිරිතාලෙකට ගිහිල්ලා බේත් ටිකක් ගන්න බය හිතෙනවා. එහෙම නෑනේ. ලංකාවේ දොස්තරලා ඉතාම හොඳයි. ලංකාවේ ඉංජිනේරුවෝ ඉතාම හොඳයි. ලෝකෙ පිළිගත්ත හොඳම ඉංජිනේරුවෝ හොඳම දොස්තර ලංකාවේ ඉන්නේ. හොඳම විභාගයක් මේ. හරිද? ඔයා දැන් හිතන්නකෝ මේ කියන්නේ ලෝකයක් ආරක්ෂිත වෙන්න නම් ඒකේ දොස්තරලා හොඳ වෙන්න ඕනේ, ඒකේ ඉංජිනේරුවෝ හොඳ වෙන්න ඕනේ. ඒ දෙක තමයි ප්‍රධානම දේ ලෝකේ ආරක්ෂිත වෙන්න නම්. ඒ හින්දා ඒකට ගලපෙන විදිහට මේ විභාගය හැසිරෙනවා. ඉතින් ඔය දොස්තරලා ඔය ඉංජිනේරුවෝ ඔය ඒ ඩිසිප්ලින් එක හැදුවට පස්සේ එතනින් නවතින්නේ නැතුව සමහර කට්ටිය ව්‍යාපාරික වෙනවා. සමහර කට්ටිය එන්ටර්ප්‍රිනර්ස්ලා වෙනවා. ලෝකේ සාමාන්‍ය টොප් ලිස්ට් එකේ ඉන්න හොඳම සල්ලිකාරයෝ ටික ගත්තොත් 80%ක් විතර ඉංජිනේර්ස්ලා දොස්තරලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ડોක්ටර්ස්ලා මේ බේත් දීලා හල්ලි කරලා නෙමෙයි. ඒගොල්ලන්ගේ ඩිසිප්ලින් එක, ඒ දක්ෂතාවය ඩිසිප්ලින් එක එකතු වෙච්ච දේ කන්ටිනියු කරලා ඉස්සරහට ගිහිල්ලා. හරි. ඉංජිනේර්ස්ලාත් එහෙමයි. ලෝකේ ගත්තත් ලංකාවේ ගත්තත් නම්බර් 1 මම කලිනුත් කියන්නේ නේද? ඉලන් මස්ක් ගත්තත් ඉංජිනේර කෙනෙක් ලෝකේ අංක 1, ලංකාවේ ධම්මික පෙරේරා ගත්තත් ඉංජිනේර කෙනෙක්. ඒ හින්දා ඒ මිනිස්සු රසාවක් කරන්නේ නැතුව ඉස්සරහට ගියොත් ඒ ඩිසිප්ලින් එක තියාගෙන උතර අංක 1 වෙනවා. හරි. මේක විහිළුවට ගන්න එපා. විහිළුවට ගත්තොත් F එකක් එනවා. අනිවාර්යෙන් එනවා. ඒ හින්දා පිළිවෙලට වැඩක් ගන්න. ඩිසිප්ලින් නැතුව වැඩ කරන්න. පේපර්ස් ලියන්න. කොම්ලාස්ටික් දෙතුන් පාර කරන්න. විවරණ පොට්ටික් කියවන්න. පරණ රෙකෝඩින් ඔන්නම් බලන්න. මේ ගණන් එකපාරට හදාගන්න බැරිනවට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊළඟ සතිය එනකොට ඔයා මේ ගාන බලලා පුළුවන් කරගෙන එන්න ඕනේ. මේ දැන් මාර ලේසි අපිට AI tools ඕනේ තරම් තියෙනවා. මේ ඕනේ ගානක් පාට AI වලින් උනත් නැවතොන්නම් හදලා පැහැදිලි කරගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. AI පාවිච්චි කරන්න. බයෝ ළමයි විශේෂයෙන් නෝට්බුක් LM වගේ පාවිච්චි කරන්න පටන් ගන්න. මැත්ස් ළමයි ඕන එකක් Gemini හරි ChatGPT හරි Claude හරි මොනවා හරි එකක් පාවිච්චි කරන්න වැඩ කරන්න පටන් ගන්නවා.